ගමේ උන්චිල්ලා බැදෙන දිනේ ආවා වගේ ගමේ උන්චිල්ලා බැදෙන දිනේ ආවා වගේ ගමේ උන්චිල්ලා බැදෙන දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්න කොහොමල් වාරම් ගයන උදේ මෙන්කේ බලන් අපේ ගමේ රබන් ගයන්න මේක ලැබුණා විතරයි තරග කරන අනිත් අය ඉවත් වෙන්න පොරකන්න එපා. මේ හැම තරගයක්ම පවත්වන්නේ හොඳින් මතක තියාගන්න. අපේ දරුවන් වෙනුවෙන් සතුට වෙනුවෙන් ඒ නිසා කිසිම කෙනෙක් රණ්ඩු වෙන්න පොරකන්න එපා. සිංහල අවුරුද්ද ලබන්න කොහොමල් වාරම් ගයන අකුසල් පළදීලා මෙම කාලේ විදිදි දුක්පල් වලට වෙලා රජ කාලේ පටඟ පුරුදුයි පැලකලා නින සැටි බලා කලු දරුවන් වෙනුවෙන් එම භාග ප්‍රදානය කිරීමට බායිතමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ ගෞරවනීය කොහොමල් වාරම් ගයන උදේ මෙන්කේ බලන් අපේ ගමේ රබන් ගයන්න ගමේ උන්චිල්ලා බැදෙන දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්න කොහොමල් වාරම් ගයන උදේ මෙන්කේ බලන් අපේ ගමේ මුල්ලා හැංගි මුවත්තුද පාටක් නොයමුද මං අල්ලන්නේද
එම තරගය ආරම්භ කරන්නේ අපි විනිශ්චය මණ්ඩලයේ ලබා දෙන ප්‍රදේශ අනුව මෙම තරග කටයුත්ත green screen නේ සිදු කරන මෙන් එම තරගකරුවන්ට හා තරගකාරියන්ට තාමත් කාරුණික Nanti dia botak kan. මංගල මහතාට ඉතාම ගෞරවයෙන් අවුරුද්දේ ගම්මානේ නාරං ඉදිලා පාටින් ඉදිලා පාටින් කජු පුහුලන් වරවේ නැමිලා රහිලා නැමිලා මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දාෙන්න අවුරුදු දාගෙන්නා ජය මංගල්ලේ කොහොමල් වාරම් ගය යන කලට පාරේ පාරේ කියනවා විනා අලින්ගේ පාරද්ද කොටුන්ගේ පාරද්ද මුවන්ගේ පාරද්ද ගෝඩුන්ගේ පාරද්ද නයිට් පිපුරන්ගේ පාරද්ද මොන විදිහේ පාරද්ද කියන්න මම දන්නේ නෑ පාරේ වැරදිලා ගියේ කටෝ ගස් තොටට මාලේ මාලේ කියනවා විනා රණින් කළ මාලයක්ද රිදියෙන් කළ මාලයක්ද තමෙන් කළ මාලයක්ද ලෝකඩ කළ මාලයක්ද මොන විදිහ මාලයක්ද කියන්න මම දන්නේ නෑ මාලේ කර ලාපු අඟනක් මකෝඩ සිට පුරේ පුරේ කියනවා විනා අත්තාගෙන් ආනේකමද මුත්තාගෙන් ආනේකමද නත්තාගෙන් ආනේකමද කිත්තාගෙන් ආනේකමද අත්තා මුත්තා කිත්තා කිරිගේ මුත්තාගෙන් ආනේකමද මොන විදිහට කමද කියන්න මම දන්නේ නෑ ඌරේ ඔරුව
නම කියලා වෙලාවට නලාවති බහන් කොහො කොහො තාප් මේ පැත්තට ඇන්ගල් වෙන්න. දිනු කරන්න එපා. දිනු කරන්න එපා. දෙන්න එපා දෙන්න එපා. Aki, මොකද නන්නේ? මදි පාදේ අපෝ එහෙම හරියන්නේ නැහැ ටිකක් තියාගෙන ඉන්නවා අපිට පිටු කරගන්න අපිට නෑ ඕ ඉතින් කවුද eh hina unaane දෙන්න එපා. අදින්. හරි. අද කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ? යාචක කාන්තාවක් විදියට පෙනී සිටින්නේ. අපි බලමු විශාල සෙනඟක් ඉන්නවා. මොන හරි ආදායම වැඩි කරගන්න මොකක් හරි කරගන්න පුළුවන් වෙන්න කියලා බලමු. ඒ ෆෝන් එක දෙන්න. මේ කාගෙද දන්නේ ෆෝන් එක තියෙනවා. ඕන්න ෆෝන් එකක් දෙන්න. අවුදුරු බැලුවා. ඒ පායකෝ උඹලා හොඳ ඒ පාර. එපා ගල් දාන්න එපා. ඔව් මම හිතන්නේ හොඳ ආරාධනාවක් ලැබුණා. ඒක මම යන්න එපා. ඒක අපේ ගෙදර කිව්වා අපේ දේරාජ කිනිය. මොකෝ කියන්නේ? ඊට වඩා මේ ජොබ් එක හොඳයි. මේ දවස්වල කොහොමද සරු දාඩායන්? ලස්සන සින්දුවක් කියපු නිසා අපේ දේරාජ් එතුමනි අපේ ආදරණීය පුතා අම්මගේ හිතරිනාගෙන අමුතු උදව් කරන ආදරණීය දරුවෝ. හරි. මොකද නම? අනුලි නෙතුෂා. චානුලි නෙතුෂා. කවුරු වෙනවද ඉදිරිපත් වෙන්නේ? උමතු ආච්චි කෙනෙක් වෙයි. බලමු. මට දැන් පාරවල් කියලා මෙපා වෙලා. අනුරාධපුරේට තව සෑහෙන දුරයි. කොහෙද යන්නේ මේ? අනුරාධපුරේ. කොහොම යන්කෝ ඉස්සරහට? තව ඉස්සරහට ඇයි අනුරාධපුරේ මේ? පන්සල් මේ ළඟ තියෙනවා පන්සලක්. ධර්මාංගරේට කියලා හරියන්නේ නැද්ද? එහෙනම් ඔහොම තමයි යන්න වෙන්නේ. ආච්චි තව නාගියට තව යන්න වෙනවා. පයින් යන්නේ? ඔව්. යන්කෝ එනං මේ ඉස්සරහින් ඉන්න මහත්තුරු මොනාවරු? අපි හොඳ අප්‍රසන්නාදයෙන් ලබා දෙමු අපේ වියනිය වෙනුවෙන්. අපි මේ හැම දෙයකම වඩා වටිනවා ඉදිරිපත් වීම කියන එක. ඒ නිසා ඒක ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තියෙනවා. මායා චිත්‍රපටියේ ප්‍රධාන චරිත වගේ දුටු පමණි. පුතාගේ නම?
නාදුන් වාසල අද කවුරු වෙනුවද පෙනී සිටින්නේ? සාත්‍රකාරියෙක් වෙනුවෙන්. අපි බලමු හොඳ ගහම් පාසලේ හයියෙම කෑ ගහන්න පුළුවන්, කතා කරන්න පුළුවන් දරුවා. ඒ නිසා මයික් එකක් ඕනේ නෑ මම හිතේ හයියෙම සාත්‍රයක් කියමු අපි. හරි සාත්‍රයක් කියමු. අත්‍යාත දෙන්න. අමාත්‍යානම් හරි හොඳ පින්පාටයි. ඒ මනමාල කුකුලා තාවා. අත්‍යාට පොඩි අපල වගේක් තියෙනවා. ඒවා අපි දුරු කරගන්නත් එපා. මෙතන ඉන්න මොකෙක් හරි මාත්‍යාට අපලයක් දාලා. ඒක දුරු කරගන්න ඕනේ. නැත්නම් අපි ඒක දුරු කරගන්න. දැන් අපි අපේ දුරු කරගන්න. ඕ ජාකටත් විදද වරනේ මම දේහනායක නීති වලක අපලේ දුප්පරා ඉවරයි අම්මාත්‍යාට ඕන විදියකට ඉන්න පුළුවන් මේ දැන් ඇදගත්තොත් මේ දැන් ඇදිනවා මාත්‍යාට ඕන විදියට සැප සම්පතෙන් ජීවත් වෙන්න පුළුවන් රාජ්‍ය කාඩත් පනවන්න නා වඩුයි නේද? ඕ මේ ඉස්සරහා ඕනේනි තව ඉස්සරහා මේ දෙන්නු දවසක් අපි ආන්න ආච්චිගේ වයස කීයද? පාලක කියන්නේ අපේ කිව්ව ආච්චි නෙවෙයි නම්බු. සෝමපාල නරුණ හැටි අපි හිතා ගන්න පුළුවන්. ඊ අවුරුදු කුමාරි මොනවද ආච්චි කරන්නේ මේ දවස්වල? මං කරන්නේ පන්සල් යන්නේ. සිද්ධානවද? බණ අහනවද? බණ නම් වැඩි ඕවන්නේ. එහෙනම් පන්සල් යන්නේ? සෝමපාලට පින් දෙන්න. අම්මෝ හරි. අපි හැමෝම සෝමපාලට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. වෙන මොන හරි කියන්න තියනවාද අපේ මේ ගමේ කොල්ල කුරුට්ට එකතු වෙලා අවුරුදු උත්සවයක් තියන්නේ මේ. ආච්චිට මුකුත් කියන්න තියනවාද මේ අපේ අලුත් කොල්ල කුරුට්ට වෙනුවෙන්? කියනවා හිනාවෙන්න එපා කියලා. අපි හැමෝම වයසට යනවා. වයසට ගියාම මැරෙනවා. මැරෙනවා. ඒ නිසා hina වෙන්න දෙයක් නෙවෙයි. හරි. හොඳ අප්‍රසාදයක් කරලා දෙන්න අපේ ආදරණීය දියණිය. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතල තියෙන්නේ ධර්මාකරේ නම් අර පැත්තේ. මම දාවේ අපේ සෝමපාල මැරුණනේ ඒකට කල් ටිකක් කියන්නේ. සෝමපාල කිව්වේ සෝමපාල මගේ මහත්තයෝ ඊයා. මොන වෙලාවද මලේ? මැරිලා. මොන වෙලාවද මැරුණේ? දැන් ඒ වෙනුවෙන් මල් ටිකක් පූජා කරන්න යන්නේ. අපි හාමුදුරුවෝ නම් ඉන්නවා ඉස්සරහා. ඉන්දියා සාක්කුවෙන් තමයි දෙන්නේ. ඇයි හිනාවෙන්න ඕගොල්ලෝ? කවුද hina උනේ? අවු නාන්න අපේ පින්වත්සායන් වහන්සේ ඇතුළු සියලුම දෙමව්පියන්ගේ එළදෙන ආරාධිත අමුත්තන්ගේ සියලු දෙනාගේ අවසරයි. මේ අවස්ථාවේදී ඇත්තටම ගම් විදාබාර වෙන අවස්ථාවක්. තම නමුත් මේ කරපු කාර්යයේ යම් කිසි ස්තුතියක් කළා මේ කටයුතු සමාප්ත කිරීම තමයි අපේ අරමුණ.